දේශීය හා විදේශීය ස්ථිර සහ තාවකාලික රැකියා අවස්ථා පිළිබඳ දැනුවත් වීමට ඔබ දැම්ම full time and part time job Sri Lanka YouTube channel එක subscribe කරන්න. SK ගෙවල් කොහෙද? අපි අතුරු කිරීමයි. ඔව්. ගෘහ සේවිකාවක් ලෙස මෙම රැකියාවට සම්බන්ධ වීමට ඔබ කැමති නම් මාස 6කට පෙර ලබාගත් ග්‍රාම සේවා සහතිකය, ඔබේ ජාතික හැඳුනුම්පතේ ඡායාරූපයක් සහ ඔබේ සම්පූර්ණ ඡායාරූපයක් යොමු කරන්න. මම මගේ ගෙදරට බලන එකේදී අපිට බබාලා නැහැ. ඔව්. අපි ගෙදර මේ 3 දෙනෙක් ඉන්නවා. මේ මල්ලි කෙනෙක් ඉන්න අයලිය වැඩට යනවා. අනිත් අපි 3 දෙනාට සාමාන්‍ය උදේවරුේ එකපාරු යන්න ඕනේ. ඊට පස්සේ ගේ ක්ලීන් කරන්න තමයි තියෙන්නේ. අත්පත් කරන්නේ නැහැ අපි. යාර කාමර 3ක් තියෙනවා. සාලි කැලි 2යි. ඔක ක්ලීන් කරන් ඉන්න තමයි තියෙන්නේ. තියෙන්නේ. තනි තට්ටු ගියද මෙත් දැන් තට්ටු 2යි. කාමර 3 උඩ කාමර 2යි. පල්ලෙහා කාමර 1යි. සර්චස් එක පොඩි ගෙදර අතේ උනන අර වැඩ ටිකක් තියෙනවා. යාර පොඩක් ක්ලීන් කරන් ඉන්න ඕනේ. ක්ලීන් කරගෙන ඉන්න ඕනේ. ඒක මිස් වතු නැහැ. වත්තක් මොකුත් මේ සුද්ධ කරන්න වතු පිටි මොකුත් නැහැ. මිස්ලාට උදේ කීය වෙනකොට කැම රෙඩි වෙන්න අවශ්‍යද? සාමාන්‍යයෙන් මම අපි දෙන්න මේ එළියට ඔෆිස් යන දෙන්නේ නෙමෙයි රිමෝට් මෝඩ් එකේ වැඩ කරන ගෙදර තමයි ඉඳින්නේ. ඒකදී අපිට 8 9 වගේ වෙනකොට කැම තිබුණාට කමකුත් නැහැ. නමුත් අර උදින්ම 7:00 වෙනකොට හැදලා තිබුණොත් හොඳයි. මම හරි ස්පෙෂලි යාට එගිටින බරක් 8 9 වෙලා මේ වුණත් අපි ඉස්සර මේක කන්සර්න් කරන්නේ. මට ඇත්තටම ප්‍රශ්න තිබුණේ මගේ ටැමිල් අය ආපුවේ පිරිසිදු අය හිටියේ නැහැ. මට ටිකක් පිරිසිදුකම බලපාන්න නැත්te කියන්නේ බෑ. ඒ පිරිසිදුට යත් පිරිසිදු ඉන්න කෙනෙක් හිටියා නම් මම කැමතියි. හරි. උදේ 8 9 වෙනකොට කැම රෙඩි වුණාට පස්සේ ඒක දවල්ටත් මොන හරි එකට තව මොන හරි ඇඩිෂනල් දෙයක් හදලා ගන්නවා නේද? ඔව් මොකද බ්‍රෑඩ් ගොඩක් වෙලා එළියට යන්නත් පුළුවන්. හිටියොත් අපි කලින් කියන අපි කලින් දවසේ වගේ කියනවා ඒක. මේ මම ඇක්ටර්ස් කෙනෙක් හස්බන්ඩ් නෝත කෙනෙක් පොත් ලියනවා. ඉතින් අර පොඩ්ඩක් අපේ ලයිෆ් ස්ටයිල් එක සාමාන්‍ය ජොබ් කරන දෙන්නෙක් වගේ නෙමෙයි. අපිම ගෙදරම ඉඳනවා. ඉතින් ඒ නිසා ටිකක් මේ එහෙම එකක්. එළියට වැඩ කරාට ගොඩක් ඔන්ලයින් මෝඩ් රිමෝට් මෝඩ් එකකින් වැඩ කරන්නේ. ඉතින් අර ඔෆිස් යන දවස් කලින් කියන්න පුළුවන්. මෙදාට කියලා. එදාට තමයි කලින් ඒ කියන්නේ උදාහරණයක් මම මන්ඩේ මෝර්නින් විතරයි ඔෆිස් යන්නේ. ඒක මුළු සතියෙම මන්ඩේට තමයි මට කලින් ටිකක් කෑම ඕන. එකම දෙයකට කිරි හැම බොන්න නැති නිසා දවස් 2ක් 3ක් ඉතින් සතියේ කැඳ ටිකක් එහෙම තියෙනවා නම් අර මං කලින් ඒව ගෙනත් තියෙන කැඳ කියලා අර ගස්වල කොළ හොයාගෙන කරගෙන නෙමෙයි. අර මම ගෙදර ගෙනල්ලා පැකට් පිටින් හදලා තියෙන යාට ඒක රත් කරලා ගන්න තියෙන කිරි ටිකක් දාලා ඒ වගේ. ගෙදර මිස් ක්ලීනින් වැඩ කරනකොට එයාට පහසු විදියට කරගන්න පුළුවන් නේ, බෙදාගෙන එහෙම කරගන්න පුළුවන් නේද? ඔව් ඒ කියන්නේ මෙහෙමයි. දැන් මම නම් ක්ලීනින් කරන්නේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. මම ක්ලීනින් කරන්න මම ඉන්නේ නැහැ. මොකද මම ජොබ් 3ක් විතර එකට කරන කෙනෙක් නේ. මට එහෙම වෙලාවක් නැහැ. නමුත් මම එයාට සම්පූර්ණයෙන්ම කියා දෙන්න පුළුවන්. මොකද බබාලා ඉන්න වැඩ ගොඩාක් අධික ගෙදරක් නෙමෙයි. සාමාන්‍යයෙන් හරියට එයා ඔළුව ප්ලෑන් කරලා පිළිවෙලට වැඩ කරන කෙනෙක් නම් දැන්ට වැඩ හිටපු අය පැය 4-5ක් වැඩ කරලා දවස් ඉතුරු කාලයක් නිකන් තමයි ඉන්නේ. ෆෝන් එක තමයි ඉන්නේ. අපේ ගෙදර එහෙම හරියකට පිළිවෙලකට තියාගන්න එයාට මුල් සතියේ පොඩ්ඩක් ඉතින් අර ආවම සෙටප් කරගන්න වැඩ ටිකක් තියෙනවා හිමින් හිමින්. ඊට පස්සේ යාට මේන්ටේන් කරගෙන යන්න තියෙන්නේ. ඔව් මිස්. යට තට්ටුවේ බාත්රූම් කීයක් තියෙනවද? ඒ කියන්නේ යට තට්ටුවේ බාත්රූම් එකයි උඩ තට්ටුවේ බාත්රූම් එකයි වෙන්නේ නැති. එහෙම තමයි තියෙන්නේ. පල්ලෙහා බාත්රූම් එක යා පාවිච්චි කරන්නේ. කොමඩ් එකක් තියලා තියෙන ඒක තමයි අර පාවිච්චි එළියෙන් යට තට්ටුවේ කාමරේ තමයි යාට ඉන්න තියෙන්නේ. මිස් මේ මාසෙකට වැටුප කීයක් දෙන්න බලාපොරොත්තු වෙනවද? ඔයාලා තමයි කියන්න ඕනේ. ඒක මගේ එක කෙනාට එක ගණන් තමයි යාලගේ රික්වයර්මන්ට් අනුව දුන්නේ. ඔව් මිස්. සාමාන්‍යයෙන් මිස් දැන් යන රේට් එක තමයි මිස් ඇවරේජ් මිස් 45000ක් වගේ සැලරි එකෙන් තමයි ගොඩක් ටයිම් වල පටන් ගන්නෙ. ඊට පස්සේ මාස කීපයක් ගියාට පස්සේ යාගේ වැඩ හොන්ත නම් 50ක් වගේ කරනවා ගොඩක් ටයිම් වල. ඒක නම් මොකක් හරි කරගත්ත හැකි මේ එක ප්‍රශ්නයක් නෑ. නිවාඩු කොහොමද මිස් දෙන්න ප්ලෑන් කරලා තියෙන්නේ? ඒක රික්වෙස්ට් කරන්න කියන්නේ එහෙම ඉතින් අපි තද කරගෙන හිර කරන්නේ අපි දැන් චූටි බබාලා එහෙම නැති නිසා අපිට ඒ වගේ ඒව නැහැනේ. මාසෙකට මිස් දවස් 3ක් හෝ 4ක් බලාපොරොත්තු වෙනවා දුර කෙනෙක් නම්. යන්නයි මේ එකපාර දරුවම ඉන්න වෙන්න පුළුවන් නේ. ඔව් යන්නයි ඊට පස්සේ ඉන්න දවස් 2යි ආපහු එන්නයි වගේ කියන්නේ. මොකද යාලටත් ෆැමිලි ලයිෆ් එකක් තියෙනවනේ. ගොඩක් ඔය ටික කට්ටිය આવුත් තමයි එහෙම මේ ඒත් මිස් සමහර කලාතුරකින් අපිට හම්බ වෙනවා එක්ක සෙපරේට් කට්ටිය හෝ අන්මැරිඩ් හෝ සමහර වෙලාවට අවුරුදු 55 60 වගේ ඒජ් එකේ ඉන්න කට්ටිය යාලගේ සමහර වෙලාවට ළමයි පන්සල් දීලා එහෙම කට්ටිය කලාතුරකින් මාස එකමාර දෙකකට සැරයක් යන කට්ටියත් හම්බ වෙන වෙලාවල් තියෙනවා. මිස්ටර් ඒක නම් ගැටලුවක් නැහැ නේද සාමාන්‍ය වයස? නෑ මේ පඩිපෙලක් තියෙනවා ගොඩාක් ඔය දැනි සමාව වගේ තියෙන කෙනෙක් නැතුව වගේ රේජ් එක අවුලක් නැත්නම්. හරි. මට පුළුවන් නම් බබාලා ටිකක් අර ලොකු අය ඉන්න කෙනෙක් හොඳයි චූටි බබාලා ඉඳලා
නිතර යනකොට අපිට ඉමෝෂනලි හරි අවුල් යනවා. නොදින්නත් බැහැනේ. ඒකවල ප්‍රශ්න තියෙන අය ආවොත් එහෙම. රැකියා අදාළත්ව පිළිබඳව මුලින්ම දැන ගැනීමට අපේ YouTube channel එක subscribe කරන්න.